ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ට සම්පන්න නොවෙන්නේ ප්‍රහාරකයාගේ අන නිසා නෙමෙයි. මග පෙන්වීම නිසා නෙමෙයි. ශිෂ්ට සම්පන්න වෙන්නේ අපේ හැදියාව, අපේ දේශපාලන දැක්ම, දර්ශනය මත. එක්තරා മന്ത്രിවරයෙක් මං සම්බන්ධයෙන් කියපු කාරණය ඔළුවට එනවා. ඒක මං හිතන්නේ ඔහු පාර්ලිමේන්තුවේදීවත් ස්කෝලේකදීවත් නෙමෙයි කිව්වේ නිදහස් පරිසරයක් තුල. ඒ නිදහස් පරිසරයක් තුල ඔහුගේ ප්‍රකාශය මං හිතන්නේ ඔහුගේ අතුලාන්තය ආත්මය එළියට පෙන්වන දෙයක්. ඔහු ඉතා හැල්ලු විදියට මගේ අවබෝධය, මගේ දැනුම, මගේ බුද්ධිය හැල්ලු කරලා තියෙනවා. ඇත්තටම මට දුක නැහැ. අපිව ගැන හරියට නොදන්න පිටස්තර විශ්වවිද්‍යාලයක වෙන තැනක කෙනෙක් එහෙම කිව්වනම්. අපේ මතෙල්ලිලා අයියේ කියාවිල්ලා දේශපාලන නරි නාඩගම් නටාපු කෙනෙක්. මට දුක ඒ වගේ කෙනෙක්ගේ කටින් මගේ දෘශ්‍යාබාධිත භාවය, මගේ අවබෝධය, මගේ දැක්ම පිළිබඳ කරපු නිග්‍රහයට. ඔව් ඒ මන්ත්‍රීතුමාට කියන්න කැමති මට පුළුවන් කෙනෙක්ගේ අතින් අල්ලගෙන මේ කවුද කියලා නම කියන්න. ඒක දෘශ්‍යාබාධ අපට තියෙන හැකියාවක්, කුසලතාවයක්. හැබැයි සභාපතිතුමිය අපට කියන්න බෑ අතින් අල්ලගෙන ඒ යකාගේ පපුව ඇතුලේ තියෙන බ්ලේඩ් ගැන, වීදුරු කටු ගැන, කටුකම්බි ගැන අපට කියන්න පුළුවන් එයාගේ නම විතරයි. එහෙම හැකියාවක් තිබුණා නම් හරිම ප්‍රයෝජනවත්. එහෙමනම් කවදාවත්ම හේතුමාගේ අතින් වැරදිලාවත් අල්ලන්නේ නැහැ. වැරදිලාවත් අල්ලන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි අවුරුදු 76කට සාපය ගැන මං කියනවලු. මං අවුරුදු 76ක සාපය ගැන කියනවා. නොදැක්කත් නොපෙනුනත් මොකද මම ඉතිහාසයේ විශේෂවේදී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් තියෙන පුද්ගලෙක්. මට 2500ක ඉතිහාසය ගැන කියන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද, අවුරුදු 100න් 100. 1978 විවස්ථාවේ මං වගේ ආබාධිත මිනිසුන්ට පාවිච්චි කරන වචනේ මොකක්ද? අබල තැනැත්තන්. වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඊළඟට ඒ මන්ත්‍රීවරයාට නම් මුලැමැද අග මතක නැහැ. මොකද හේතුව දේශපාලනික නන්නත්තර වෙලා නිසා. මම දැනගන්න කැමති ගරු විපක්ෂ නායකතුමනි, විපක්ෂයේ පොදු අදහසද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මට කියන්න මොහුගේ කටින් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආබාධිත වූවන් පිළිබඳ විග්‍රහයද?